වගේ මොර සූරන වැස්ස නිසා ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා මගේ තාරෝස් බ්ලිස්ෆුල් ජර්නීස් YouTube නවාතැන් පොළට. මේ දවස්වල නිරිත දිග මෝසම ගොඩක් සක්‍රිය නිසා හැමදාම වගේ වහිනවා. ඉතින් අදත් ඒ වගේ දවසක්. උදේ මහස කළු කරලා පැය භාගයක් විතර එක දිගට මහ වැස්සක් වැස්සා. වැස්ස ඉවර වෙනකොටම මාත් හනිහානිකට මිදුලට බැස්ස මගේ මල් කුමරියෝ ටික බලන්න. ඔයාලත් බලන්නකෝ මගේ මල් කුමරියන්ගේ හැඩ. එයාලගේ හැඩ බලලා මම පිටිපස්සට එනකොට පිටිපස්සේ තියෙන වැලක මෙන්න මේ පිළිහුඬු යාළුවා හිටියා. වෙන කුරුල්ලෝ නම් ඉතින් අඩි සද්දයක් ඇහෙනකොටම පියාඹල යනවනේ. ඒත් මෙයා නම් මන් ළඟට ආවත් පියාඹලා ගියේ නැහැ. ඔය මගේ දිහා බලාගෙන මෙතනට වෙලා විනාඩි 20ක් විතර එක දිගට මෙතන හිටියා. මගේ පරණ යාළුවෙක්ද කොහෙද? බලන්නකො මෙයාගේ ඇඟේ තියෙන පාටේ ලස්සන නිල් පාටක් නේද තියෙන්නේ. ස්වභාව ධර්මයෙන් මේ සත්තුන්ට මල් වලට දීපු පාට ඒ වගේ ලස්සන මට නම් හිතා ගන්නවත් බෑ. ඒවා ඒ තරමටම විශ්මිත නිර්මාණ. මම කලින් දවසේ මල් පැල වගේක් මිලට ගත්තා. මේ තියෙන්නේ ඒ ටික. ඔයාලත් බලන්නකෝ ඒ පැල ටික ලස්සනයිද කියලා. මෙන්න මේ පැලය ඇන්තූරියම් වර්ගයක්. මේකේ මල් පිපෙන්නේ නැහැ. අර කොලේ විසිතුරු බව තමයි තියෙන්නේ. ඒ විදියට මම තව බිගෝනියාස් පැල තුනකුත් ගත්තා. මේ තියෙන්නේ ඒ පැල තුන. තව මම ලස්සන දිය කූඩලු මල් පැල දෙකකුයි ලස්සන කොළ තියෙන කෝලියාස් පැල දෙකකුත් ගත්තා. ඔය ඔතන එහා පැත්තෙන් තියෙන්නේ මේ පැල දෙක මේ තියෙන්නේ. ඉතින් අද නම් මට මේ පැල ටික පැල කරගන්න වෙන්නේ නැහැ. මොකද හවස මට පොඩි වැඩකට එළියට යන්න තියෙනවා. ඉතින් වෙන දවසක ඒ ටික පැල කරගන්නත් ඕනේ. ඒව ටික පැල කරනකොට මම ඔයාට වීඩියෝ එකක් අලුතෙන් අරගෙන එන්නම්කෝ. ගෙදර බඩුවල පොඩි අඩුපාඩු වගේක් තිබුණා. ඉතින් මං ඊයේ හවස ගිහිල්ලා ඒ ටිකත් අරගෙන ආවා. ඊයේ රැස් කරන්න උනේ නැහැ. ඉතින් දැන් තමයි ඒ ටිකත් අස් කරගන්න මම යන්නේ. මේ දවස්වල කෙසෙල් නම් හොඳටම ලාභයි නේද? මේ මෙතන පේන ඇඹුල් ඇවරියට මට ගියේ රුපියල් 65යි. මම දැක්ක කෝලි කුට්ටු එහෙමත් රුපියල් 200ට කිලෝ එක තියෙනවා. මේ දවස්වල ගොඩක් ඇති. නැත්තම් මෙච්චර අඩු වෙන්න විදියක් නැහැනේ. සාමාන්‍යයෙන් කෝලි කුට්ටු වගේ කෙසෙල් රුපියල් 380 ඒ වගේ ගණන් වලටනේ කිලෝ එක විකුණුනේ. ඇඹුලුත් එහෙමයි 200 ගණන් වලට. මේ ඇවරියටම මට ගියේ රුපියල් 65. මට හිතා ගන්නත් බැරුණා මෙච්චර අඩු මොකද කියලා. ඕගොල්ලන්ගේ පැතිවලත් කෙසෙල් මේ විදියට අඩුයිද? ඊයේ කඩේ ගිහිල්ලා එන ගමන්ම මං ගෙදරට ඕනේ එළවලු ටිකක් අරගෙන ආවා. දැන් ඒ ටිකත් අස් කරගන්න තමයි යන්නේ. ඉස්සර මම මීල් ප්ලෑන් එකකට අනුව නෙවෙයි ගෙදරට එළවලු උනත් ගෙනාවේ. මට ආස හිතෙන එළවලු මම මිලට ගන්නවා. සමහර වෙලාවට ඒවා හදන්න වෙන්නේත් නැහැ. එහෙමම තිබිලා අන්තිමට විසි කරනවා. ඒ නිසා දැන් ටික කාලයකට කලින් ඉඳලා මම එළවලු ගේන්නේ මීල් ප්ලෑන් එකකට අනුව. එතකොට එක එළවලුවක්වත් අපිට අන්තිමට විසි කරන්න වෙන්නේ නැහැ. මොකද සතිය දවස් 7ටම අපි මේ කෑම හදනවා කියලා ප්ලෑන් කරලානේ තියෙන්නේ. මම මීල් ප්ලෑන් එක හදන්නේ හැම සතියෙම සෙනසුරාදා දවසේ. ඉතින් එදා හවස අපි කඩේ යනකොට ඒක මට ලොකු පහසුවක්. අපි මොනවද ගන්න ඕනේ නැත්තේ කියලා. ඒක ඇත්තටම අපේ මුදල් පසුම්බියටත් ලොකු වාසියක්. නැත්තම් අපි දකින දේවල් හැමදේම අරගෙන අපේ සල්ලි ටික නිකම්ම ඉවර වෙනවා. අනිත් දේ තමයි උදේට නැගිටලා අපි මොනවද උයන්න ඕනි කියලා හිත ඉන්න ඕනේ නෑ. කලින් මේක ප්ලෑන් නිසා අපි දන්නවා මේ දේවල් ටික තමයි අද හදන්නේ කියලා. එතකොට ටක් ගාලා අපිට උයලා ඉවර කරගන්න පුළුවන්. කාලයත් ගොඩක් ඉතුරු වෙනවා. මම මේ විදියටම පුතා ඉස්කෝලේ ලන්ච් බොක්ස් එකට ගෙනියන දේවලුත් ප්ලෑන් කරලා තියෙන්නේ.
සන්දට මොනවා හරි යට ජාතියක් තම්බලා, අඟහරුවාදට බත්, බදාදට පැස්ටා, බ්‍රහස්පතින්දට කිරිබත් ඉඳිආප්ප වගේ දෙයක්, සිකුරාදට පාන්, ඔන්න ඔය විදියට ප්ලෑන් කරලා තියෙන. එතකොට මට යාගේ ලන්ච් බොක්ස් එකටත් මොනවද දාන්නේ කියලා හිත හිත ඉන්න ඕනේ නැහැ. මම ඔය වැඩ කර කර ඉන්න අතරේ මම ඕඩර් කරපු පාර්සල් එකක් මට ගෙදරට ආවා. ඉතින් මට හිතුණා මේකත් ඔයාලත් එක්කම ෂෙයා කරගන්න ඕන කියලා. ඔයාලත් එක්කම දැන් මම මේ පාර්සල් එක අන්බොක්ස් කරලා බලන්නයි යන්නේ. අපි බලමු මට මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. Food for Foods කියන Facebook page එකෙන් තමයි මම මේ ලස්සන කටින් බෝඩ් 3 ඕඩර් කරේ. ඇත්තටම මේ ඕඩර් එක එනකන් මම නොයිවසිල්ලෙන් තමයි හිටියේ. ඇත්තටම මේ Facebook page එක ගැන මට වචනයක් කියන්න ඕනේ. මේ Food for Foods කියන Facebook page එකේ අයිතිකාර නංගි ගැන. මං එයාට ඕඩර් එක දුන්නා මෙහෙම කටින් බෝඩ් 3ක් ඕන කියලා. එයා කිව්වා ඕකේ මට 26 වෙනිදා වගේ තමයි එවන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඇත්තටම මට ඒක අමතක වෙලා තිබුණේ. ඒත් මේ නංගි මේ පාර්සල් එක කුරියර් කරලා කුරියර් කරාටත් පස්සේ මට මැසේජ් එකක් දාලා තිබුණා. පාර්සල් එක කුරියර් කරා හෙට හරි වැඩ කරන දවස් 2-3ක් ඇතුළත මට පාර්සල් එක හම්බෙයි. බඩුවල ගාස්තුව එයාගේ account එකට දාන්න කියලා. එයා මට account එකට දාන්න කියලා කිව්වේ එයා මට බඩු කුරියර් කළාටත් පස්සේ. වෙන අය නම් ඉතින් එහෙම කරන්නේ නැහනේ. බොරු කියන්න ඕනේ නැහැ. මම වුණත් එහෙම කරන්නේ නැහැ. මම මොනවා හරි බඩුවක් විකුණනවා නම් මට සල්ලි දුන්නට පස්සේ තමයි මම බඩුව කුරියර් කරන්නේ. ඒත් මේ නංගි කස්ටමර් ගැන විශ්වාසය තියලා බඩු කුරියර් කළාට පස්සේ තමයි සල්ලි දාන්න කියලා කිව්වේ. ඇත්තටම මට හිතා ගන්නවත් බැරි වුණා. ඇත්තටම අපේ පුංචි රටේ මේ වගේ ලස්සන හිත් තියෙන මිනිස්සු කොච්චරක් නම් ඉන්නවද? ඉතින් ඒ නංගිගේ ඒ ව්‍යාපාරය දවසින් දවසම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාලත් ආස නම් ගිහිල්ලා බලන්න. යාළඟ එක අයිටම්ස් තියෙනවා ලී වලින් හදපු. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ යාගේ Facebook page එකේ නම දාන්නම්. ඔයාලා යාව කන්ටැක්ට් කරගෙන ඔයාලා ආස දෙයක් තියෙනවා නම් මිලට ගන්න. දැන් මේ වීඩියෝ එකේ තියෙන්නේ මේ මාසේ ගෙවුණු තවත් දවසක්. මේ මැයි මාසේ 14 වෙනිදා. එදා තමයි පුතාලගේ ඉස්කෝලේ එයාලට සීල සමාදානය තිබුණේ වෙසක් පෝය නිමිත්තෙන්. ඉතින් එයාලගේ පන්තියේ ළමයින්ට උදෑසන ගිලන්පස විදියට ඉඟුරු තේ හදන්න මට තමයි බාර වෙලා තිබුණේ. ඉතින් පුතා උදේම ඉස්කෝලේට ඇරියා 7:00 වෙද්දි මට 9 වෙනකොට තමයි මේ ඉඟුරු තේ ටික අරගෙන යන්න තිබුණේ. දැන් මම මේ ඉඟුරු තේ හදන ගමන් පුතාලගේ ඉස්කෝලේ පන්තියේ ළමයි ඉන්නේ 40 දෙනයි. ඉතින් මීට කලින් මං කවදාවත් මෙච්චර පිරිසකට තේ හදලා තිබුණෙත් නැහැ. ඉතින් ඒ නොදැනුවත්කම නිසායි තව මට අහන්න කෙනෙකුත් හිටියේ නෑ. ඒ හේතුත් නිසායි මං ඉතින් වතුර මුට්ටියක්ම ලිපේ තිබ්බා. අන්තිමට තේ හැදිලා එනකොට තේ 40 දෙනෙකුට විතරක් නෙවෙයි 150කට විතර බොන්න තේ මෙතන තිබුණා. අන්තිමට මටත් එනා වුණු දෙයට මොනවා කරන්නද? ඉතින් ජීවිතේ හැමදේම වැරදි තමයි නිවැරදි වෙන්නේ. ඉතින් මං ඉතුරු තේ ටික තියලා පුතාලට ඕන තේ ටික ෆ්ලාස්ක් වලට දාගෙන යාළගේ ඉස්කෝලේට යන්න ඉක්මනටම පිටත් වුණා. පුතාලා සිල් ගත්තේ මේන් හෝල් එකේ. ඒ වුණාට යාළගේ උදේ දාණය, දවල් දාණය ඒවට යාළා ක්ලාස් රූම් එකට එන්න ඕනේ. එයාලට මේ විදියට ඉටිරෙදි දාලා බිම තමයි දාණය දෙන්න සකස් කරලා තිබුණේ. ඉතින් මෙන්න මේ විදියට තමයි උපාසක මහත්වරු, උපාසක නෝනලා ටික ඉස්කෝලේ සිල් ගත්තේ.
අපේ ගෙදර කඩුපුල් පැල 3-4ක්ම තියෙනවා. මෙන්න දැන් මේ පේන කඩුපුල් පැලය දවල් කඩුපුල් පැලයක්. මේවා නම් අර ඉස්සර කාලේ ඉඳන්ම තිබුණු සාමාන්‍ය කඩුපුල්. අද අන්නේ කඩුපුල් පැලයක මලක් පිපෙනවා. මං ඇත්තටම හරිම නොයිවසිල්ලෙන් හිටියේ මේ මල පූජා කරගන්න. සැරින් සැරේට ගහ ළඟට ගිහිල්ලා බැලුවා දැන් මල පිපිලද කිය මේ හවස 4ට මල තිබුණු විදිය. හවස 4ට තිබුණු මල් පොහොට්ටුව හවස 7 වෙනකොට මෙන්න මේ විදියට තමයි තිබුණේ. ඊට පස්සේ මේ තියෙන්නේ රෑ 8ට තිබුණු විදිය. මේව දිහා බලන් ඉන්න මන්නම් හරිම ආසයි. මල ටිකෙන් ටික දැන් පිපීගෙන තමයි එන්නේ. මේ රෑ 9ට මල තිබුණු විදිය මේ වෙනකොට නම් මල ගොඩාක් දුරට පිපිලයි තිබුණේ. ඉස්සර නම් කඩුපුල් මල් පිපෙන්නේ රෑ 12ටනේ. දැන් හැමදේම කාලයත් එක්ක වෙනස් වෙලා කඩුපුල් මල් දැන් නම් රෑ 10 විතර වෙද්දිම පිපෙනවා. මම මග බලාගෙනමයි හිටියේ මේ මල කඩලා බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. ඉතින් මං හවස මල් පූජා කරලා තිබුණේ. ඒ වුණාට ඉතින් රෑ 10ටත් ආපහු සැරයක් මේ මල කඩලා හොඳට පැන් ඉහලා ආපහු අපේ තථාගත බුදුරජාණන් වහන්සේට මම පූජා කරගත්තා. අපේ අත්තම්මල කියනවා කඩුපුල් කියන්නේ දිව්‍ය ලෝකෙ පිපෙන මලක් කියලා. කඩුපුල් මල් පූජා කරාම ගොඩක් පින් ලැබෙනවා කියලා. ඒ කතා කොහොම වුණත් ඕනම මලක් අපේ ලෞතුරා මාමෑණී සම්බුදු පියාණන් වහන්සේ හට පූජා කරාම පින් ලැබෙනවා තමයි. මමත් ගෙදර පිපුණු කඩුපුල් මල නෙලලා පෑන් ඉහලා අපේ තථාගත ලෞතුරා මාමෑණී බුදු පියාණන් වහන්සේට පූජා කරගත්තා. ඉතින් මේ ලැබෙන පින මගේ channel එක බලන ඔයාලටත් ඔයා කළ පිනක්සේ අනුමෝදන් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට වීඩියෝ එකෙන් මම අතර වෙනවා. ආපහු ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා බලන්න එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින්